හරි අපි දැන් බලමු 2020 සංකීර්ණ සංඛ්‍යා ප්‍රශ්නේ B කොටස. මේකේ මුලින්ම කියලා දෙනවා Z කියන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා W කියන සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා Z1 වල මාපාංකයේ වර්ගය පෙන්වන්නලු Z1 ගේ මාපාංකයේ වර්ගය පෙන්වන්නලු Z1 වතාවක් Z වල මාපාංක මේ ප්‍රතිබද්ධය. හරි. මේවා පෙන්වන්න කියලා කියන්නේ. හරි. මම මුලින්ම ගන්න Z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් x ධන iy කියලා. මෙහෙම ලියලා මම මෙයාගේ ප්‍රතිබද්ධයක් ගන්න ප්‍රතිබද්ධය කියන්නේ මොකක්ද උඩ z ඍණ iy. හරි. x ඍණ iy. ඊට පස්සේ මම මෙතනින් මේ දෙන්නේ ගුණිතය ගන්න. z1 z වතාවක් z y. හරි. එතකොට එන්නේ x ධන iy වතාවක් x ඍණ iy. හරි. ඉතින් මම මේ දෙනවා ගුණ කරගන්නවා සාමාන්‍ය විදියට x වර්ගය මෙයා ගුණනවා ඍණ i xy इस में आओ गुणनाम धन I xy में आओ गुणनाम ऋण I वर्ग y वर्ग तो I वर्ग කියන අපි දන්නවා ඍණ 1යි කියලා. ඒක ඍණ 1යි එකයි ගුණනම් ධන y वर्ग. හරි. ඊට පස්සේ මේ දෙන්න අයින් වෙලා යනවා. හම්බෙනවා අපිට x ධන y वर्गය කියලා. එතකොට අපි දන්නවා z කියන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය ගත්තොත් එහෙම තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය කියලා. ඒතර x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ඒක ඒකේ වර්ගය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් z කියන මාපාංකයේ වර්ගය මේ දෙන්න ගුණ කරපුවාම අපිට හම්බ වෙනවා කියලා. හරි. එතකොට අපි එයාව බව පෙන්නනවා. ඊට පස්සේ කියනවා z ඍණ w ට යෙදීමෙන් තව සම්බන්ධයක් පෙන්වන්න කියලා. ඒ z ඍණ w ට යෙදීම. z ඍණ w ට මෙයාව යොදලා සම්බන්ධයක් පෙන්වන්න කියලා දෙනවා. ඒතකොට එතන සම්බන්ධය තියෙන්නේ මම වම් පැත්තට ලියාගන්න z ඍණ w ගේ මාපාංකයේ වර්ගයක් කියලා. ඒතර අපිට කෙලින්ම කියනවා මෙතන z ඍණ w කියන කෙනාට මෙන්න මේ සම්බන්ධය යොදලා මෙන්න මේව අර දීලා තියෙන ලොකු ප්‍රකාශනය වගේ පෙන්වන්න කියලා. ඒතර මම මෙතන මේ සම්බන්ධය යොදනවා. ඒතර මෙතන මාපාංකයේ වර්ගය කියන්නේ මේ ඇතුලේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව වතාවක් එයාගේ ප්‍රතිබද්ධය. ඇතුලේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව කියන්නේ z ඍණ w ට එයා වතාවක් එයාගේ ප්‍රතිබද්ධයට. හරි. එතකොට අපි දන්නවා මෙතනදී මේ දෙවෙනියට ඉන්න කෙනාගේ තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙකක් අඩු කරලා ප්‍රතිබද්ධය අරගෙන. එතකොට අපි දන්නවා මෙතනදී දෙන්නට වෙන වෙනම ප්‍රතිබද්ධය දාලා අඩු කරන්න පුළුවන් කියලා. මෙතන සංකීර්ණ සංඛ්‍යාව ඉගෙනගෙන තියෙනවා. එතකොට දෙන්න වෙන වෙනම ප්‍රතිබද්ධය දාලා මම අඩු කරනවා. ඊට පස්සේ මට පුළුවන් මේ දෙන්න ගුණ කරන්න. ගුණ කරද්දී z වතාවක් z බා ऋण z වතාවක් w බා ऋण w වතාවක් z බා මේ දෙන්න ගුණවම ධන w වතාවක් w බා. හරි. ඊට පස්සේ සංකීර්ණ සංඛ්‍යාවක් එයාගෙන් දුන්නා අපි දන්නවා මාපාංකයේ වර්ගය හම්බෙන්නේ ඍණ අපි දැන් මෙතනදී පෙන්වන්න කියලා දෙනවා r කියලා. ඒ කියන්නේ තාත්වික කොටස වගේ දෙගුණයක් කියලා. හරි. මම එයාව පොඩ්ඩක් තියාගන්න. අන්තිම කෙනාගෙන් අපිට ගන්න පුළුවන් w මාපාංකයේ වර්ගය කියලා. මොකද එයා වතාව කියලා ප්‍රතිබද්ධය දෙන්නේ. ඒතර අන්තිම මුල් පදයේ අන්තිම පදයේ හරි. ඒතර මැද පදයෙන් දැන් අපිට ගන්න ඕනේ. මැද පදයේ තියෙන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. 2යි re ඒ කියන්නේ තාත්වික කොටස zw w භාගය. මෙන්න මෙයාගේ තාත්වික කොටස වගේ දෙගුණයක් කියලා කියන්නේ. හරි. එතකොට අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක් එකතු කරොත් තියෙනවා. සංකීර්ණ සංඛ්‍යාවක් යාගේ ප්‍රතිබද්ධයත් එකතු කරොත්. ඒ කියන්නේ මම මෙතනදී ගන්න මම මෙතන දීපු කෙනා z ධන z භාග මේ දෙන්නම එකතු කරොත් එහෙනම් අපිට හම්බ වෙනවා තාත් x කියන එක දෙපාරක්. ඒ දෙකයි. මොකද අතාත්වික කොටස් දෙක අයින් වෙලා යනවා. ඒ කියන්නේ මෙතන තාත්වික කොටස වගේ දෙගුණයක් කියලා මට ලියන්න බුණා. z කියන සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස වගේ දෙගුණයක්. ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරපුවාම හම්බ වෙනවා ඒ සංකීර්ණ සංඛ්‍යාව වගේ තාත්වික කොටස වගේ දෙගුණයක්. එතකොට මම මෙතනදී ගන්න ඕනේ මෙන්න මෙතන දීලා තියෙන සංකීර්ණ සංඛ්‍යාව z w භාග එයාගේ ප්‍රතිබද්ධයට එකතු කරන්න. zw භාගේ ප්‍රතිබද්ධයට එකතු කරන්න. එහෙනම් එකතු කරපුවාම මට හම්බ වෙනවා විතර කලින් ලිව්වා වගේ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස වගේ දෙගුණයක්. ඒව තමයි මෙතනදී අපිට ගන්න ඉන්නේ. හරි. ඒත් මම මෙතනදී මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා දෙක හදාගත්තා. හරි.
මෙයාව මෙතන තියෙනවා. ඒතර මම යාව එහෙම තියනවා රින ZW bar. ඒතර මෙයාවේ ප්‍රශ්නේ තියෙන්නේ නේ. හරි. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිබද්ධයට ආයෙත් ප්‍රතිබද්ධයක් ගත්තොත් කලින් සංකීර්ණ සංඛ්‍යාව හම්බ වෙනවා. හරි. ඒතර මට පුළුවන් මෙන්න මෙයාව හදාගන්න. මම මෙයාගේ Z මුලට ගන්නවා. Z bar W. එතකොට Z bar W කියන කෙනාව අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙයාගේ ප්‍රතිබද්ධයේ අරගෙන සම්පූර්ණ ප්‍රතිබද්ධය ගන්න පුළුවන්. මම මොකද්ද කරේ? කලින් කියන ඉන්න කෙනාවම ප්‍රතිබද්ධයක් ඇසුරෙන් හදාගන්න තමයි යන්නේ. මෙන්න මේ ප්‍රතිබද්ධයෙන් අපිට හදාගන්න ඕනේ. හරි. එතකොට අපි දන්නවා මෙහෙම ගුණ කිරීමක් තියෙද්දි මට මෙයාව ගන්න පුළුවන් Z bar වතාව W bar වල ආයෙත් bar එක. ඒතර bar දෙකක් ආවහම අපිට ආයෙත් හම්බ වෙනවා Z bar වතාව W කියලා. ඒතර කලින් W කියන සංකීර්ණ සංඛ්‍යාව හම්බ වෙනවා. ඒතර මෙතනදී කලින් තියෙන සංකීර්ණ සංඛ්‍යාව අපිට මෙතනදී හම්බ වෙනවා. හරි. එතකොට අපි මේ විදිහට හදාගත්තා. ඒක උඩ හදාගන්න ඕන එක බැලුවා. එයාව තමයි මෙතනදී අපි හදාගත්තේ. එතකොට මට මෙතනදී කෙලින්ම ලියන්න පුළුවන්. ඍණ දෙක මම ඍණ ලකුණු එළියට ගත්තොත් මේ දෙන්න එකතුවක් තියෙනවා. ඒතර මෙතන එකතුවකදී අපිට පුළුවන් කලින් වගේම තාත්වික කොටස වගේ දෙගුණයක් කියන්න. තාත්වික කොටස වගේ දෙගුණයක් දාන W මාපාංකයේ වර්ගය කියලා. හරි. ඒතර අපිට පෙන්වන්න කියලා තියෙන්නේ මෙන්න මේක අපිට යාව හම්බුනේ. හරි. ඒතකොට මම මෙතනදි කරේ මේ සංකීර්ණ සංඛ්‍යාව ප්‍රතිබද්ධයක් ඇසුරින් ආයෙත් හදාගත්ත මෙන්න මේ විදිහට මම කලින් කියලා දුන්නා වගේ එන්න ඕනේ කියලා බලන්න. හරි. ඊට පස්සේ අපිට තව කොටසක් කියලා තියෙනවා මේකෙදි. එක ඍණ Z W bar වල මාපාංකයේ වර්ගය ඒ වගේම ප්‍රකාශනයක් ලියන්න වෙලා. මම මෙතනදී මෙයාවත් හදලා පෙන්නන්නම් ඔයාලට. කලින් වගේම මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව තියෙන එයාගේ ප්‍රතිබද්ධයෙන් ගුණ වුණාම තමයි මාපාංකයේ වර්ගයක් හම්බෙන්නේ. හරි. ඊට පස්සේ මම මෙතනදී එක ඍණ Z W bar කියලා මෙයාගේ අඩු කිරීමල වෙනම දානවා ප්‍රතිබද්ධ. දැන් ප්‍රතිබද්ධ වෙනම දැම්මහම එකේ ප්‍රතිබද්ධ එකමයි කියලා අපි දන්නවා. ඍණ ZW bar ගේ ප්‍රතිබද්ධ දැම්මහම ගුණිතයක් හින්දා අපිට වෙනම ප්‍රතිබද්ධ දාන්න පුළුවන්. ඒතර Z bar W bar වල bar එක W එහෙම එකක් අපිට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ මම මෙතනදී ගුණ කරගන්නවා එක වතාවක් එකයි ඍණ Z bar W එයා ගුණවම ඍණ ZW bar මෙහෙම ගුණවම ධන ZW bar Z bar W කියලා අපිට හම්බ වෙනවා. හරි. ඊට පස්සේ එක ඍණ Z bar W ඍණ ZW bar මෙතනින් අපිට හම්බ වෙනවා මේ දෙන්නේ ගුණිතය ගත්තොත් Z වල මාපාංකයේ වර්ගය මේ දෙන්නේ ගුණිතය ගත්තොත් W වල මාපාංකයේ වර්ගය. හරි. ඊට පස්සේ මම මෙතනදී මේ දෙන්නව ගන්නවා. මේ දෙන්න ඍණයක් එළියට ගත්තාම මට කලින් වගේම ගන්නවා. කලින් දැන් අපිට හම්බුනේ ඍණ Z bar W අතනදී උනේ මෙතනදී මේ දෙන්නම මාරු වෙලා තියෙනවා. Z bar W තියෙනවා ZW bar. ඉතින් කලින් කෙනාම ඉන්නවා මේ Z bar W ZW bar. ඒකට මේ දෙන්න වෙනකොට මට පුළුවන් මෙතන කලින් වගේම තාත්වික කොට දාගන්න. හරි. ZW bar. මම ලේසියින්ද කලින් එකෙන් බලලා ලියාගන්න. හරි. දැන් මේ දෙන්නගේ මාපාංකවල වර්ග තියෙනවා. ඒ bar වල වර්ග. හරි. මම මේ ප්‍රකාශනය ලිව්වා. ලිව්වට පස්සේ අපිට කියලා දෙනවා ඊළඟ කියලා තියෙන කෙනාගේ මෙන්න මෙයාගේ මාපාංකයේ වර්ගය මෙන්න මෙයාගේ මාපාංකයේ වර්ගය අඩු කරලා තියෙනවා. හරි. ඒත් මම මෙතනදී මම මෙයාට 1 කියලා දාගත්තොත් එහෙම මෙයාට 2 කියලා දාගත්තොත් එහෙම එකෙන් දෙක අඩු කරලා තමයි තියෙන්නේ. හරි. මම එකෙන් දෙක අඩු කරලා ලියා ගන්නවා. අඩු කරලා ලියා ගන්නකොට Z ඍණ W ගේ මාපාංකයේ වර්ගයෙන් අඩු වෙනවා. එක ඍණ ZW භාග මාපාංකයේ වර්ගය. හරි. එතකොට මෙයාගේ කොටස් වලින් ආයෙ කොටස් අඩු වෙනවා. අඩු වෙද්දී Z1 ගේ මාපාංකයේ වර්ගය ඊට පස්සේ මෙතනින් ඍණ එක හම්බ වෙනවා. මෙතන මෙයාගේ තියෙන කොටස ඍණ මෙතනින් අඩු කරද්දී මෙයාගේ කොටස ධන වෙනවා. ඒතර මෙයයි අයින් වෙලා යනවා. මම හින්දා යව ලියන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මාපාංක W වර්ගයක් තියෙනවා.
මෙයා අඩු වෙනවා ඍණ. මේකේ උත්තරේ එන විදිහ පොඩ්ඩක් බලලා තමයි එතන ලියන්නේ. හරි. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ උත්තරයක් පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ මට මෙතනදී පුළුවන් සෙට් මාපාංක වර්ගය කෙලියට ගන්න මේ දෙන්නයි. මෙන්න මෙයාගෙන මෙයාගෙන. හරි. සෙට් මාපාංක වර්ගය කෙලියට ගත්තාම අපිට හම්බ වෙනවා එක ඍණ w වල මාපාංකයේ වර්ගය. ඊට පස්සේ මෙතනදිත් මට පුළුවන් ඍණ එකක් කෙලියට ගන්න. මොකද කලින් මෙයාගේ කෙනාව හදාගන්න. එතකොට හම්බ වෙනවා ඍණ එකක් කෙලියට ගත්තාම මෙතනින් ධන 1යි ඍණ w මාපාංක වර්ගය කියන්නේ. හරි. ඊට පස්සේ මෙයාව හම්බුණා. මට මෙතනදී වෙනම සාධක දෙක ලියා ගන්න ඕන. සෙට් මාපාංක වර්ගයේ ඍණ 1යි අතාවක් එක ඍණ w මාපාංක වර්ගයයි. හරි. ඊට පස්සේ අපිට පෙන්වන්න කියලා තියෙන කෙනාගේ මෙයා ඉන්නවා මෙයාගේ දෙපැත්ත මාරු වෙලා ඉන්නේ. කියන ඍණක් එළියට ගන්න තියෙනවා. හරි. මම ඍණක් එළියට ගන්නවා මෙයාගේ. එතකොට හම්බ වෙනවා එක ඍණ සෙට් මාපාංක වර්ගයේ වතාවක් එක ඍණ w මාපාංක වර්ගය කියන්නේ. හරි. ඒතකොට දැන් මෙතනදී අපිට පෙන්වන්න කියලා තියෙන කෙනාව හම්බ වෙනවා. හරි. ඊට පස්සේ කොටසදී අපිට කියනවා w ගේ මාපාංකය 1යි කියන්නේ. හරි. w ගේ මාපාංකය 1යි කියලා කියනවා. මම මෙතනදී මේ කොටස මපා ගන්න. හරි. w ගේ මාපාංකය 1යි කියලා කියනවා. එතන w ගේ මාපාංකය 1ට සමානයි. ඊට පස්සේ කියනවා z අසමානයි w ට නම් සම්බන්ධයක් පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඒ සම්බන්ධයේ මෙන්න මෙයාගේ මාපාංකයේ ඉන්නවා. මෙයාගේ මාපාංකයේ ඉන්නවා. හරි. ඒත් මම මේ දෙන්නා පොඩ්ඩක් මේ දෙන්න ගැන හිතන්න. මේ දෙන්න ගැන හිතපුවාම w මාපාංකය 1යි නම් w මාපාංකයේ වර්ගයත් එකමයි. ඒත් මෙතෙන් එක ආදේශ කරගන්න පුළුවන් අපිට. ඒතකොට එක ඍණ එක බිඳුවක්. ඒත් මෙයා බිඳුවෙන් ගුණාම මේ කොටසම බිඳුවක් වෙනවා. මම ලියා ගන්නවා w මාපාංකයේ වර්ගය සමාන 1 බැවින් අර සම්බන්ධයෙන් z ඍණ w මාපාංකයේ වර්ගය ඍණ එක ඍණ z වතාවක් w බා වල වර්ගය සමාන වෙනවා බිඳුවට කියන්නේ. මොකද මෙයා බිඳුවක් වුණා මේ දකුණට පැත්තම බිඳුවක් වෙනවා. හරි. මම මෙයා අනිත් පැත්තට යවන්න. z ඍණ w මාපාංකයේ වර්ගය සමාන වෙනවා එක ඍණ z w බා කියන මාපාංකයේ වර්ගයට. ඊට පස්සේ මෙතනදී වර්ගමූලය ගන්න පුළුවන්. වර්ගමූලය ගත්තාම ZW බා මාපාංකය කරින ZW බා මාපාංකය හම්බෙනවා. ඊට පස්සේ අපිට කියලා තියෙන මෙයා බෙදන්න කියලා. ඊට දෙන උත්තරේ විදිහට තියෙන්නේ. එතකොට මෙයා මාපාංකය බෙදෙනවා කරින ZW භාගය. එයා සමාන වෙනවා 1ට. ඒකට අපි පෙන්නන්නේ කියලා තියෙන්නේ මෙන්න මෙයා වෙනවා කියන්නේ. හරි. ඒතර දැන් කතා කරන්නේ 2020 සංකීර්ණ සංඛ්‍යා එකේ B කොටස.